සුබතය පින්වතුනි දුක කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව පුංචි අදහසක් ප්‍රකාශ කරන්නයි අදහස් කරේ. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දේශනාව තුළ පෙන්වන්නේ දුක්ඛ කියන මාගදී වදන අර්ථය. මේ දුක්ඛ කියලා කියන්නේ අපි සිංහල භාෂාවෙන් අර්ථකථනය කරගෙන භාවිතා කරන නසන්නාදන දුක එහෙමනම් නෙවෙයි. දුක්ඛ කියන බුදුහාමුදුරුව අදහස් කරපු අර්ථවත් කරපු ඒ ක්‍රියාකාරකම යම් කෙනෙක් ප්‍රායෝගිකව කරන්නේ නැත්තම් ඵලයක් විදියට ඔය සිංහලෙන් අපි කියන දුක උරුම වෙනවා. ඒතර දුක කියලා කියන්නේ අතරම මේ ඵලයක් විදියට ලැබෙන දෙයක් දුක්ඛ කියන ක්‍රියාකාරකම කළේ නැත්තම් එතන බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්න පැහැදිලි කරන්නේ දුක්ඛ කියන ක්‍රියාකාරකම මිනිසාට කරගන්නට. කුමක්ද මේ දුක්ඛ කියන්නේ? එතකොට බුදුහාමුදුරුවෝ කියන්නේ රාගය, දේශය, මෝහය කියන වැරදි සිතුවිලි නිත්‍ය සුඛ අත්ත කරගෙන භාවිතා කරන ක්‍රියාකාරකම නොකර එය දුක්ඛ කරගන්න කියලායි බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ ඒක කපා දාන්න, කපා හරින්න, සිතින් ඉවත් කරලා දාන්න, සිතේ පරිහරණය කරන්නට, භාවිතයට ගන්නට එපා කියන එක තමයි දුක්ඛ කියන්නේ. එහෙමනම් මේ නිච්ච කරගන්නේ නැතුව ඒ නිච්ච කපා දාන, අතහැරලා දාන, මනසේ භාවිතයක් විදියට පුරුදු පුහුණු කරගන්නේ නැතුව සහ මුලින්ම ඉවත් කරලා දාන ක්‍රියාකාරකම කරන්න කියන එකයි මේකේ අර්ථය ඇත්තටම. මේ අර්ථය පැහැදිලිව තේරුම් ගන්න බැරි වුණු සහ තම දායකයාට නිවැරදිව sannivedanaya කරගන්න බැරි වුණු දේශකයන්න් වහන්සේලා නිසා අද මිනිස්සු මේ දුක නසන්නට කටයුතු කරනවා. ඒ කියන්නේ මේ ඵලයක් විදියට මිනිස්සයා උරුම කරගෙන තියෙන දුක නසන්නට යනවා, උරුම වෙන දුක නසන්නට යනවා. මේ බහු දුක්ඛෝ අයං කායෝ බහු ආදීනෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද මේ මිනිසාට උපතින්ම ධම්ම දායාදයක් විදියට කම්ම බන්දු, කම්ම යෝනි, කම්ම ඥාතියෙක් කරගෙන මේ උරුමයක් කරගෙන කර්මයක් විදියට රැගෙන ආපු මේ දුක නසන්න කටයුතු කරනවා. ඒකට වැරදි අර්ථයක්, වැරදි ක්‍රියාකාරකම, වැරදි වෙහෙසක මිනිස්සු නිරතලා ඉන්නේ. ඒ තුලත් මිනිස්සුන්ට නැවත නැවතත් උරුම වෙන්නේ අපි ඔය භුක්ති විඳමින් ඉන්න දුකමයි. ඒ දුකටම ආයේ පත බෑවෙනවා. මොකද අර ධර්මයේ අර්ථය, ධර්මයේ ක්‍රියාකාරකම මොකක්ද කියලා හරියට වටහා ගත්තේ නැති නිසා, තේරුම් ගත්තේ නැති නිසා දුක්ඛ කියන ප්‍රායෝගික ක්‍රියාර්ථය තමා තුළින් තමා දැක දැනගෙන භාවිතා කරන්නට නොහැකි වෙනවා. මෙන්න මේකයි තේරුම් ගන්නට ඕන. ඒ නිසා ඔය මිනිස්සු නම් ඉතින් අහිංසකයි, අසරණයි, කොච්චර ඔය රැලි පස්සේ ගියත් ඉතින් මේ කිසිවක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අර්ථ ධම්ම නිරුක්ති පටිභාන පටිසම්භිදා නිවැරදිව පිරිසිදුව විග්‍රහ කරගන්න ලැබෙන්නේ නැහැ. එහෙම විග්‍රහ කරගන්න ලැබුණ නැත්නම් ඒ රැලි වලටත් එකතු වෙලා දුක් විඳින්නම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. හොඳයි, එහෙනම් මේ පැහැදිලිවම මේක දුක්ඛ හා අපි සිංහලෙන් භාවිත කරන දුක කියන්නේ හාත්පසින්ම දෙකක්, දෙපැත්තක් කියන එක බොහොම පැහැදිලිව තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ධර්මය පැහැදිලිවම ක්‍රියාර්ථයක් තියෙන, ක්‍රියාකාරකමක් තියෙන, ප්‍රායෝගිකව දැන දැකගෙන එතන අවබෝධ එතන අනුගමනය කළ යුතු ක්‍රියාර්ථයක් තියෙනවා කියන එක බොහොම කාරුණිකව පැහැදිලි කරලා දෙන්නට ඕන. සුබත් වේවා.